වෙල්කම් බැක් කියලා පිළිගන්නවා. ඉතින් මගේ මදුසාන් බ්ලොග් YouTube channel එකට. ඉතින් මම අද මෙහෙම බ්ලොග් එකක් කරන්න හිතුවේ. බ්ලොග් එකක් නෙමෙයි ඉතින් මේකත් මොකද මං ලෙඩ වෙලා ඉන්නේ. මං අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒක නිසා ඉතින් මට බ්ලොග් එකක් කරන්න එළියටවත් යන්න විදියක් නැහැ. ඒ වගේම ඉතින් මම වැඩ කරනවා කියලා මං ඔයාලට කලින් කියලා තියෙනවානේ. ඉතින් මං උදේ ගියාට පස්සේ ආයෙ එනකොට රෑ වෙනවා. ඒක නිසා ඉතින් මට කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අද මං කරන්න යන්නේ ඉතින් යාළුවනේ මික්ස් එකක්. ඒ කියන්නේ මම දැන් කලින් මගේ බ්ලොග් 4-5ක් ඊට වැඩි මං හිතන්නේ ඉතින් ඒ ටික මට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මම ඒක දවසෙන් ඩේ බ්ලොග් තමයි වැඩිපුර ගියේ. ඉතින් ඒව භාගයක් දුර කරගෙන එනකොට මගේ යාළුවෝ හින්දා හරි මාත් එක්ක එකට ඉන්න කට්ටිය ඉන්න හින්දා හරි මට ඒ බ්ලොග් එක හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් මම ඒක හැමෝම ඩිලීට් කරලා දානවා. නැත්නම් ඒක වීඩියෝ එකක් විතර ගැලරියේ මම සේව් කරගෙන ඉතුරු ඔක්කොම ඩිලීට් කරලා දානවා. ඉතින් එහෙම එකතු කරගත්ත මං වීඩියෝ 3-4ක් තියෙනවා. ඉතින් යාළුවනේ මං හිතුවේ ඉතින් මං සතියේ එකපාර කන්ටෙන්ට් එක අනිවාර්යෙන් දාන්න හිතාගෙන ඉඳපු හින්දා දැන් ගිය වීඩියෝ එක දාලා ඉවරලා මං හිතන්නේ දැන් දවස් 10ක් 11ක් විතර වෙනවා. ඒකින් නිසා මං අනිවාර්යෙන් කන්ටෙන්ට් එකක් දාන්න ඕනේ හින්දා මං හිතුවා මේ වීඩියෝ එක ඉතින් ඒ වීඩියෝ ඔක්කොම එකතු කරලා මික්ස් එක කියලා ඉතින් නම හදලා වීඩියෝ කරන්න. ඉතින් යමු වීඩියෝ එකට. චැන්ජල කට්ටිය අපු අම්මට සිරියල දාලුට්ටම් පත්තු කළ දාපන් කවුද අර බං පත්තු කළ දාපන් ඔය රකින්න නෑ ජූස් කඩපුවනේ පත්තු කරන්න ඔය කඩපුවා දකින්න වෙලට දාපන් නිමිනෝ කියලා අපරාධ බා අර දාපන් මේ කැලේට දාපන් ඔය දාන්න එපා ඔය බයික් නේ ඔය අපි සේරම පොඩට බං මම උඩට යන්න දැම්ම දාන්න පො කොහොමද සද්ද වෙඩි බං හොඳේ හරි අපේ ඇස් දෙක නම් තියෙද්දි දන්න අනේ ඵලයලා සේරම යාළුවනේ ඔන්නේ ඒ තිබ්බේ මම අවුරුද්දට මම වීඩියෝ කරන්නේ දිය බ්ලොග් එකක්. ඉතින් ඒකත් මගේ යාළුවෝ හින්දා මට නැති වුණා. නැතුණයි කියන්නේ ඉතින් මම රුපියල් 7000ක විතර බඩු තිබ්බ මගේ ආස්පුරු රතින් යන මේවා. ඉතින් ඒ වගේම අපේ දිබ්බගේ වෙඩි බෙහෙත් බඩුයි තාමල්ලි කෙනෙක්ගේ ඔක්කොම රුපියල් 10000ක් විතර මං හිතනවා. ඉතින් මේ වීඩියෝ ඔක්කොම ටික මං කරේ මගේ යාළුවෙක්ගේ ෆෝන් එකෙන්. ඉතින් ඒ යාළුවා ෆෝන් එකේ තිබ්බ වීඩියෝ ටික ඩිලීට් කරලා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ඉතින් අපිට වෙන දේවල් ඉතින් අපි සතුටින් බාර ගන්න ඕන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක බලමු. ඉතින් ඊළඟට තියෙන්නේ මං කර ඉඳපු ඒ කියන්නේ මං බ්ලොග් තිබ්බේ මගේ අතින් ඩිලීට් කළා. ඉතින් තාමට ඉතුරු තියෙන්නේ ඉතින් මගේ යාළුවගේ උපන්දිනයකුයි සහ මගේ උපන්දිනයකුයි. ඉතින් මගේ යාළුවගේ උපන්දිනේ මං දාන්නේ නැහැ. ඉතින් මොකද ඒගොල්ලෝගේ හිතමු කට්ටිය කිව්වා කොහෙවත් දාන්න බෑ ස්ටේටස් එකක් දාන්න බෑ කියලා. ඒක නිසා ඉතින් දාන්න වෙන්නේ නැහැ යාළුවනේ. මට කතා කරගන්නත් බෑ මං අසනීප තත්ත්වෙන් ඉන්න හින්දා. අද කතා කරන විදිය ඉතින් එච්චර ගණන් ගන්න එපා. මං දන්නවා දැන් මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් එන්නේ. මාත් එක එකට ඉන්න තා YouTube කරන මල්ලි කෙනෙක්ගෙන්. ඉතින් කමෙන්ට් එක දාන්න. කමෙන්ට් එක දාන්න මං අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ඉතින් ඒ වගේ මතක් කරනවා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ටච් කරලා ඉවරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න. ඉතින් ඊළඟට අපි බලමු මගේ උපන්දිනේ දවසේ වෙච්ච වීඩියෝ ආතල් ටික. නෑ මං ආසයි. බලන්න. මගේ පුංචි මීහරක් පට්ටිය තමයි ඉතින් යාළුවේ මේ. හරි නේද? හරිනේ. අද මම මේ පොඩි එක්කෙනාගේ මූණක් දානවා යාළුවෝ. ඉතින් කොපිරයිට් නේ මොන රයිට් එක වැදුනා. ඉතින් ওই විදිහට ඉතින් ඒගොල්ලෝ මට එක්ක ආතල් එක උදේවාරු ඉන්දියට මම දන්නවා දවල් එද්දී අනිවාර්යෙන් මට කරන බලු වැඩ ටික. ඉතින් මම ඉතින් මාත් එක්ක ආතල් එක කතා කර ඉඳලා බලන්න කරපු වැඩ. रुको जरा सबर करो
रुको जरा सबर මන් දන්නවා ඔයාලා මම සමහරට මේ දාන එක ස්කිප් කරනවා ඇති. මම මේ ඉතින් අර වීඩියෝ එකේ අතරමැදින් මම දාන්න හිතුවේ මම නිකන් ඒ කන්ටෙන්ට් එක නිකන් දැන් මම මේ vlog එකක් නෙමෙයිනේ කරන්නේ මම මේ එකම වීඩියෝ එක නිකන් මිස් කර කර වගේ දාන්නේ මම vlog ටිකක්. ඉතින් මං හිතුවා නිකන් ඒක ඔයගොල්ලොන්ට අර මැදින් ඉතින් තේරුම් කරලා දෙන්න වෙනසක් ඔයගොල්ලොන්ට දෙන්න ඕනේ හින්දා මං හිතුවා ඉතින් මෙහෙම දාන එක හොඳයි කියලා. ඉතින් මං හිතනවා ඉතින් වීඩියෝ එච්චරම වුලක් වෙන ගන්න නැහැ කියලා මං දන්නවා මගේ වීඩියෝ එච්චර හොඳ නැහැ. එච්චර කොහොමත් හොඳ නැහැ. එමේ කියලා ඉතින් කවුරුත් වැටෙන්නත් හොඳ නැහැ. ඉතින් යාළුවනේ මං කියන්නේ ඔයාලට ඔයාලත් එක්ක මම සාකච්ඡාවක් ඉස්සරහට යන්න මගේ ඉස්සරහ වැඩ ගොඩක් තියෙනවා. ඒක මං දැම්මම කියන්නේ මං ඔයාලට කියන්නේ කියප එක දැන් කියන්නෙත් නෑ යාළුවනේ. ඉතින් දැන් ඔහොම අපි උදේ වරුවේ හවස වල ඉතින් ආතල් එකේ ඉඳියා. ඊට පස්සේ හවස 6ට විතර අපි ආයි සින්දු කියන්න ගත්තා. රෑ වෙල නටන්න ගත්තා. ඉතින් ඒ දවසත් එහෙම ගෙවිලා ගියා. ඉතින් කොහොම හරි
මගේ දා දවස් වීඩියෝ ටිකත් ඉතින් ඩිලීට් කරලා තිබ්බ මගේ ෆෝන් එකකින් නෙමෙයි යාළුවනේ මම ඒ වෙනකම් වීඩියෝ කරේ මොකද මගේ ෆෝන් එකේ මයික් එක කැඩිලා දැන් කරන්නේ මගේ ෆෝන් එකෙන් ඉතින් ගිහිල්ලා හවස වෙච්ච මට බලු වැඩ ටික සහ රෑ වෙච්ච වැඩ ටික බලමු මුදුසිනා මනසරින් සැනහෙන්නම් සුන්දරම මතින් හරි යාළුවනේ මං හිතනවා ඔයාලා අදගෙන ආපු මික්ස් එක වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක ඔයාලා දාගෙන අපිත් එක්ක හැමදාම දිගටම රැඳිලා ඉන්න. ඉතින් අද වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවර වෙනවා. ඉවර වෙනකම් බලපු හැමෝටම ඉතින් ස්තුතියි කියන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් ඉතින් जैसे वो मैंने है यार तुझको